හායි යාළුවනේ කොහොමද ඔයාලට? ඔයාලා දැකලා තියෙනවද පිටරට වීඩියෝස් වල කට්ටිය හරි ආසාවෙන් කනවා ගර්කින් වර්ගයක්. මේ බලන්නකෝ වීඩියෝ එක. ඉතින් මටත් හිතුණා ඒක හදලා බලන්න. මෙච්චරටම කට්ටිය රස කර කර කන්නේ මේක ගොඩක් රස ඇති කියලා හිතුණා. එහෙනම් එන්නකෝ මගේ යාළුවෝ හැමෝම අපි හදමු ගර්කින් පිකල් එකක්. මේකට මම ගර්කින් ගෙඩි දෙකක් ගත්තා. විනාගිරි, ලුණු, සුදු ලුණු, ගම්මිරිස්, ඒ වගේම ජීවාණුහරණය කරගත්ත බෝතලයක් තමයි මම අරගත්තේ. ඊට පස්සේ ඔන්න ඔය විදිහට ගර්කින් ගෙඩි දෙකේම කිරි ටික අරගෙන මම දැන් මේ ගර්කින් ගෙඩි ටික කපා ගන්න තමයි යන්නේ. ගොඩාක් වීඩියෝස් වල නම් ගර්කින් ගෙඩිය පිටින්ම තමයි බෝතලෙට දාලා තිබ්බේ. හැබැයි මම ගත්ත ගර්කින් ගෙඩි දෙක ගොඩක් ලොකුයි. ඒ හින්දා මම ඔන්න ඔය විදිහට ගර්කින් ගෙඩි දෙක කපා ගත්තා. දැන් ඔයාලට පේන්නේ මම ඔක්කොම ගර්කින් ටික කපා ගත්තට පස්සේ. ඊට පස්සේ මම මේ කෝප්පෙන් එකක් විනාගිරි පුරවලා ගත්තා. ඒ වගේම තමයි විනාගිරි ගත්ත ප්‍රමාණයට සමාන ප්‍රමාණයකින් මම වතුරත් අරගත්තා. ඊට පස්සේ මම දැන් කරන්නේ මෙන්න මේ මිශ්‍රණය හොඳට රත් කරගන්න එක. ගින්දර ගොඩාක් වැඩි කරගන්න එපා. මද ගින්නේ මේක ටික වෙලාවක් රත් කරගන්න. මේ මිශ්‍රණය උතුරගෙන එනකොට මේකට ලුණු ටිකකුත් එකතු කරන්න. මේ ගානට වතුර ටික රත් වීගෙන එනකොට ලිප ඕෆ් කරන්න. ඊට පස්සේ මම මේ ජීවාණුහරණය කරගත්ත බෝතලයට මේ ගර්කින් ටික දාන ගමන් තමයි ඔය ඉන්නේ. ඉතින් ඊට පස්සේ මම සුද්ධ කරලා හොඳට තෙත මාත්තු කරගත්ත සුදු ලුණු ගෙඩි ටික මේකට දැම්මා. ඊට පස්සේ මම මේකට ගම්මිරිස් ඇට කිහිපයකුත් එකතු කරා. මම බලපු වීඩියෝස් වල නම් කොච්චි තමයි මේකට දාලා තිබ්බේ. හැබැයි මන් ළඟ මේ වෙලාවේ කොච්චි තිබ්බේ නෑ. ඒ හින්දා තමයි සරගන්න කියලා මම ගම්මිරිස් ඇට කිහිපයක් එකතු කරේ. ඊට පස්සේ අපි අර නිවෙන්න තියලා තිබ්බ විනාගිරි වතුර මිශ්‍රණය අරගෙන මේ ගර්කින් ටික වැහෙනකම්ම මේ මිශ්‍රණය එකතු කරන්න ඕනේ. ඔන්න ඉතින් අපි දැන් ගර්කින් පිකල් එක නම් හදලා ඉවරයි. දැන් මේකේ තාම වතුර රස්නේ ගතියයි. ඒ රස්නේ පිටින් මේ බෝතලේ මූඩිය වහන්න එපා. ටික වෙලාවක් මේක නිවෙන්න දෙන්න. පැය දෙකක් විතර යනකොට මේක හොඳට නිවෙනවා. විනාගිරි වතුර මිශ්‍රණය හොඳට නිවුණට පස්සේ හොඳට සීල් වෙන්න ඔයාලගේ මේ බෝතලේ මූඩිය වහගන්න. ඉතින් අපි මේ පිකල් එක හදලා ඉවරයි. මට මේකේ රස බලනකම් ඇත්තටම ඉවසිල්ලක් නැහැ. මේක ඉතින් දැම්ම කන්න බෑනේ. දවස් 2-3ක් තියලා තියන්න ඕනේ. එතකොට ඔයාලා මේක තියන්න ඕනේ ෆ්‍රිජ් එකේ පහළ කොටසේ. ඔයාලා මීට කලින් ගර්කින් පිකල් කාලා තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන් යන්න මේක ඇත්තටම රසයිද කියලා. මමත් හදපු එකේ රස කොහොමද කියලා මේක හොඳට සෙට් වුණාට පස්සේ වීඩියෝ එකකින් ඔයාලට අරගෙන එන්නම්. එහෙනම් අදත් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලා හැමෝටම සුබ දවසක්.